වර්තමාන වර්ගීකරණ පද්ධති හා එහි පදනම. දැන් අපි වර්ගීකරණය ඉතිහාසය ගැන කතා කළානේ. එතකොට ඒ වර්ගීකරණ ඉතිහාසය යටතේ අපි කතා කරා කෘත්‍රිම වර්ගීකරණය සහ ස්වභාවික වර්ගීකරණය ගැන. ඊට පස්සේ කෘත්‍රිම වර්ගීකරණ පද්ධති අසාර්ථක වීම ගැන අපි කතා කරා. ඊට හේතුව අපි පැහැදිලි කළා. ඒ අනුව ස්වභාවික වර්ගීකරණයකට අවධානය යොමු කළා. එතකොට ස්වභාවික වර්ගීකරණය තමයි නූතන වර්ගීකරණ ක්‍රමය හැටියට භාවිතා වෙන්නේ. ඒකට හේතුව තමයි ස්වභාවික වර්ගීකරණය ඊටාම විද්‍යාත්මක වීම සහ ඒ වගේම ස්වභාවික වර්ගීකරණය ඔස්සේ පරිණාමික බන්ධුතා පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ස්වභාවික වර්ගීකරණයෙන් ජීවීන් විශාල සංඛ්‍යාවක් නිවැරදිව වර්ගීකරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒගොල්ලන්ගේ ලක්ෂණ අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ අපි මේ වර්ගීකරණයේ අරමුණු ගැන කතා කරානේ. අන්නේ වර්ගීකරණයේ අරමුණු සාර්ථක කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ස්වභාවික වර්ගීකරණය. ඒ නිසා නූතනයේ අපි ස්වභාවික වර්ගීකරණය යටතේ තමයි මේ වර්ගීකරණය සිද්ධ කරන්නේ. එතකොට එතනදී අපි කතා කළා වර්ගීකරණ ස්වභාවික වර්ගීකරණ ක්‍රම කීපයක් අපිට ඉතිහාසයේ පුරාවට දකින්න ලැබුණා. රාජධානි 2 වර්ගීකරණය, රාජධානි 4 වර්ගීකරණය, රාජධානි 5 වර්ගීකරණය නේද? ඒ රාජධානි 5 වර්ගීකරණය කාලයක් තිස්සේ අධ්‍යයනය කරා. එතකොට ඒ රාජධානි 5 වර්ගීකරණය අසාර්ථකයි කියලා කාල් වූස් කියන වර්ගීකරණ විද්‍යාඥයා පෙන්නලා දෙනවා. ඒක නිසා කාල් වූස්ගේ වර්ගීකරණය තමයි නූතන වර්ගීකරණය හැටියට අපි තෝරගන්නේ. එතනදී ඒ නූතන වර්ගීකරණ ක්‍රමය පදනම් කරගෙන තියෙන්නේ අධිරාජධානි 3ක් මූලික කරගෙන. එතකොට ඒ අධිරාජධානි 3 තමයි එකක් ආකියා, ඊළඟ එක බැක්ටීරියා, ඉයුකැරියා. අධිරාජධානි 3යි. දැන් මුලින්ම 5 kingdom classification රාජධානි 5 වර්ගීකරණයේදී මොනෙරා රාජධානිය කියලා එකක් ගැන අපි කතා කරානේ. ඒ රාජධානි 5 වර්ගීකරණය රොබර්ට් විටේකර්ගේ වර්ගීකරණය යටතේ මොනෙරා රාජධානිය කියලා එකක් කතා කරා. එතනදී මොනෙරා රාජධානියට ඇතුළත් කරන්නේ සියලුම ප්‍රාග්ඥස්ටික ජීවීන්. සියලුම ප්‍රාග්ඥස්ටික ජීවීන්. හැබැයි කාල් වූස් පෙන්නලා දෙනවා ඒ මොනෙරා රාජධානියේ ඉන්න ප්‍රාග්ඥස්ටිකයෝ අතර වෙනස්කම් රාශියක් දකින්න ලැබෙනවා. ඒගොල්ලෝ අතර සමහර අය සුනස්ටිකීන්ට සමාන ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ නිසා කාල් වූස් කිව්වා නෑ ඒක ඒ වර්ගීකරණය සාර්ථක නෑ. ඒ වෙනුවට අපි ඊට වඩා සංකීර්ණ වර්ගීකරණයක්, ඊට වඩා සාර්ථක වර්ගීකරණයකට යා යුතුයි කියලා. අන්න එතනදි තමයි එයා මොනෙරා රාජධානිය අය නැවත වතාවක් කොටස් දෙකකට බෙදුවා ආකියා සහ බැක්ටීරියා කියලා. එතකොට එතනදී අධිරාජධානි දෙකක් නිර්මාණය වෙනවා. ආකියා අධිරාජධානියයි බැක්ටීරියා අධිරාජධානියයි. එතකොට ආකියා අධිරාජධානියට තමයි ආකිබැක්ටීරියා කියන ජීවීන් ඇතුළත් වෙන්නේ. බැක්ටීරියා අධිරාජධානියට අයිති වෙන්නේ යු බැක්ටීරියා, සත්‍ය බැක්ටීරියාවන් සියලු දෙනා සහ සයන බැක්ටීරියාවන්. ඒගොල්ලෝ තමයි බැක්ටීරියා අධිරාජධානියට ඇතුළත් වෙන්නේ. ඊළඟට ඉයුකැරියා අධිරාජධානිය තමයි සුනස්ටිකයින් ඇතුළත් අධිරාජධානිය. එතකොට ඒකේ ඉන්නවා ප්‍රොටිස්ටාවන් ඉන්නවා. ඊළඟට ෆංගායි, දිලීර ඉන්නවා, ප්ලාන්ටේ ඉන්නවා, ශාක, ඇනිමාලියාවන්, සතුන් ඉන්නවා. ඒ රාජධානි ටික තමයි ඔය ඉයුකැරියා කියන අධිරාජධානියට ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ අධිරාජධානි 3ට ජීවීන් ඇතුළත් කරනකොට සලකා බැලුවේ ඒගොල්ලන්ගේ අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ. ඒ වගේම පරිණාමික බන්ධුතා. ඒව සලකලා බලලා තමයි අධිරාජධානි 3ක් යටතට ජීවීන් ඇතුළත් කරන්න තීරණය කළේ. දැන් මේ අධිරාජධානි 3 වර්ගීකරණයට රාජධානි 6ක් ඇතුළත් වෙනවා. මොකද දැන් ආකියා කියන අධිරාජධානියට අයිති වෙන්නේ ආකිබැක්ටීරියා කියන රාජධානිය. ඊළඟට බැක්ටීරියා කියන අධිරාජධානියට ඇතුළත් වුණේ බැක්ටීරියා කියන රාජධානියමයි. ඒ බැක්ටීරියා රාජධානියට තමයි සත්‍ය බැක්ටීරියාවන් සහ සයන බැක්ටීරියාවන් ඇතුළත් වෙන්නේ. එතකොට ඉයුකැරියා කියන අධිරාජධානියට අයිති වෙනවා රාජධානි
හතරක්. එකක් තමයි කින්ඩම් ප්‍රොටිස්ටා, දෙවෙනි එක කින්ඩම් ෆංගායි දිලීර, ඊළඟට කින්ඩම් ප්ලාන්ටේ ශාක, කින්ඩම් ඇනිමාලියා සතුන්. ඒ රාජධානි හතර ඉව්කැරියා කියන අධිරාජධානියටයි අයිති වෙන්නේ. දැන් මේ විදිහට වර්ගීකරණය කරනකොට ප්‍රධාන වශයෙන් සලකා බලපු ලක්ෂණ කීපයක් තියෙනවා. ප්‍රධාන ලක්ෂණ කීපයක් පිළිබඳව මූලිකව සලකා බලලා තියෙනවා. එකක් තමයි මෙන්න මේ ජානවල වැදගත් ජානවල DNA වල භස්ම අණුපිළිවෙල. ඒ කියන්නේ ජීවීන්ගේ වැදගත් ජාන වල DNA වල භස්ම අණුපිළිවෙල පිළිබඳව සැලකිලිමත් වුණා වර්ගීකරණය කරනකොට. තව එකක් තමයි මයිටොකොන්ඩ්‍රියා සහ හරිතලව් වල DNA වල භස්ම අණුපිළිවෙල. මයිටොකොන්ඩ්‍රියා සහ මේ හරිතලව් වලත් තියෙනවානේ DNA. ඒවයිත් තියෙනවානේ ජාන. අන්නේ භස්ම අණුපිළිවෙල පිළිබඳව සලකා බැලීමක් කරලා තියෙනවා. ඊළඟ එක තමයි මේ රයිබෝසෝම වල RNA වල භස්ම අණුපිළිවෙල. දැන් රයිබෝසෝම වලට සම්බන්ධ RNA තියෙනවා. ඒ RNA වල භස්ම අණුපිළිවෙල පිළිබඳව සැලකිලිමත් වෙලා තියෙනවා. ඊළඟ එක තමයි සුලභ ප්‍රෝටීන වල ඇමයිනෝ ආම්ල අණුපිළිවෙල. ඒ කියන්නේ බහුලව නිපදවා ගන්න ප්‍රෝටීන තියෙනවානේ. ඒ බහුලව නිපදව ගන්න ප්‍රෝටීන වල ඇමයිනෝ ආම්ල අණුපිළිවෙල අණුව තමයි ඒ ප්‍රෝටීන වල තොරතුරු බාහිරට ප්‍රකාශ වෙන්නේ. අන්න ඒ පිළිබඳව සලකා බලලා තියෙනවා. අනිත් එක සෛලීය සංඝටකවල අණුක ව්‍යුහය. සෛලීය සංඝටකවල අණුක ව්‍යුහය. ඉතින් සෛලීය සංඝටකවල අණුක ව්‍යුහය කිව්වහම ඒවයි කාබෝහයිඩ්‍රේට් තියෙනවද, ප්‍රෝටීන තියෙනවද, එහෙම නැත්නම් කයිටින්ද තියෙන්නේ, සෙලියුලෝස්ද තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් ගැන අණුක සංඝටක ගැන අවධානය යොමු කරලා තමයි මේ වර්ගීකරණය ගොඩනගලා තියෙන්නේ. දැන් ඊළඟට අපි එනවා මේ විදිහට මේ තොරතුරු පදනම් කරගෙන අධිරාජධානි 3ක් ගොඩ නැගුවනේ. ආකියා, බැක්ටීරියා, ඉව්කැරියා. ඒ තමයි අධිරාජධානි 3. ඉතින් මේ අධිරාජධානි මම ඉස්සෙල්ලා කිව්වා මේ අධිරාජධානි වලට අයත් රාජධානි 6ක් තියෙනවා. දැන් ආකියා කියන අධිරාජධානියට අයිති රාජධානිය තමයි කින්ඩම් ආකි බැක්ටීරියා. බැක්ටීරියා කියන අධිරාජධානියේ තියෙන රාජධානියත් බැක්ටීරියාම තමයි. ඊළඟට ඉව්කැරියා වල මං ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රොටිස්ටා, ෆංගායි, ප්ලාන්ටේ සහ ඇනිමාලියා කියලා රාජධානි 4ක් ඇතුළත් වෙනවා. දැන් ඔය රාජධානි වලින් දැන් ඔය රාජධානි වල තොරතුරු ගැන අපි කතා කරන්න යනවා. දැන් ප්‍රොටිස්ටා කියලා අපි කතා කරනවා රාජධානිය. ඒකට ඇතුළත් වෙන්නේ ප්‍රොටෝසෝවාවෝ, ඇල්ගාවෝ තමයි ප්‍රධාන වශයෙන්. ඊට අමතරව තව ඉන්නවා කණ්ඩායම්. එතකොට මේ අය ගැන අපි සලකා බලන්නේ. අපි ප්‍රධාන වශයෙන් ප්‍රොටෝසෝවා සහ ඇල්ගී ගැන තමයි මේ සිලබස් එකේදී සලකා බලන්නේ. ඉතින් ඔය වර්ගීකරණයදී ප්‍රොටිස්ටා රාජධානියක් හැටියට අපි කතා කළාට ඒකේ ඔය කියන පරිණාමික බන්ධුතා නිරූපණය වෙන්නේ නැහැ. හරිද? පරිණාමික බන්ධුතා නිරූපණය වෙන්නේ නැහැ. ඒක මූලික අරමුණු වලට පටහැනි. ඒ කියන්නේ වර්ගීකරණයේ මූලික අරමුණු 100% ප්‍රතිශත රාජධානිය තුල අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා වර්ගීකරණයේ පරිණාමික බන්ධුතාවය පිළිබිඹු නොකිරීම, හරිද? එතකොට පොදු පූර්වජයෙකුගෙන් පැවත ගෙන එන්නේ නැතිකම, ඒ කියන්නේ පොදු පූර්වජයෝ කීප දෙනෙක්ගෙන් පැවතගෙන ඒම. ඔය කියන කාරණා පදනම් කරගෙන ප්‍රොටිස්ටා රාජධානිය අපි කෘතිම වර්ගීකරණ කාණ්ඩයක් හැටියටයි සලකලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක ස්වභාවික වර්ගීකරණ කාණ්ඩයක් නෙමෙයි කියලා අපි සලකනවා. ඉතින් නමුත් අපි වර්ගීකරණයට ඒක ඇතුළත් කරලා තියෙනවා. තව අනාගතයේදී වර්ගීකරණයන් වලදී විවිධ වෙනස්කම් සිද්ධ වෙයි. අපි එතකොට ඒ ගැන කතා කරමු. නමුත් දැනට ප්‍රොටිස්ටා රාජධානිය ඇතුළත් වෙනවා ඔය කියන වර්ගීකරණයේ යටතට. ඊළඟට තවත් කියන්න දෙයක් තියෙනවා වෛරස් ගැන. මේ වෛරස් ජීවීන් කණ්ඩායමක් හැටියට අපි අද සලකනවා. නමුත් අපේ වර්ගීකරණ කණ්ඩායම් වල කිසිම තැනකට වෛරස් ඇතුළත් කරගන්න බැහැ. ඒ කියන්නේ වෛරස් වලට අපි ওই වර්ගීකරණයේදී සලකා බලන කරුණු ඇතුළත් වෙන්නේ නැහැ. වෛරස් වලට අපි වර්ගීකරණයේදී සලකා බලන කරුණු ඇතුළත් වෙන්නේ නැහැ.
ඉතින් මෙන්න මේ කාරණාව නිසා අපිට වර්ගීකරණය සඳහා වෛරස් නියම ස්ථානයකට යොදා ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඒවත් මතක තියාගන්න ඕන දේවල්. අපි ඒ ටික ගැන කතා කරා වර්ගීකරණයේ විවිධ වර්ගීකරණ මට්ටම් ගැන. ඒ කියන්නේ වර්ගීකරණ අධිරාජධානි සහ රාජධානි ගැන අපි කතා කළා. ස්වභාවික වර්ගීකරණය. දැන් මේ ස්වභාවික වර්ගීකරණය කියන එක ගොඩ නැගිලා තියෙන්නේ තක්සෝන සහ වර්ගීකරණ මට්ටම් මත. ඒ කියන්නේ ස්වභාවික වර්ගීකරණයක අපි ගොඩනගාගෙන තියෙනවා විවිධ වර්ගීකරණ මට්ටම්. ඒ කියන්නේ පොදු ලක්ෂණ සලකා බලලා අපි ජීවීන්ව එක් වර්ගීකරණ මට්ටමකට ඇතුළත් කරනවා. ඒ වගේ වර්ගීකරණ මට්ටම් කීපයක් ස්වභාවික වර්ගීකරණය තුල අපිට හම්බ වෙනවා. අන්න ඒවට අපි කියන්නේ ටැක්සෝන කියලා. ටැක්සෝන කියලා. ඒ ස්වභාවික වර්ගීකරණයේ තියෙන වර්ගීකරණ මට්ටම් වලට අපි කියනවා ටැක්සන්ස්, ටැක්සෝන කියලා. එතකොට මේ ටැක්සෝන අපි අනුපිළිවෙලට ක්‍රමානුකූලව පෙළගස්වලා තියෙනවා. සමහර වර්ගීකරණ ටැක්සෝන වල ජීවීන් වැඩි, ලක්ෂණ විශාල සංඛ්‍යාවක් තියෙනවා. සමානකම් අඩුයි. ඒවා ඉහළ වර්ගීකරණ ටැක්සෝන. ඒ කියන්නේ ඉහළ වර්ගීකරණ ටැක්සෝනයක පොඩි පොඩි වර්ගීකරණ කණ්ඩායම් ගොඩක් ඇතුළත් වෙනවා. එතකොට ඒවා ඇතුලේ තියෙන පොඩි පොඩි වර්ගීකරණ කණ්ඩායම් තියෙනවා. අන්න ඒවට අපි කියනවා පහළ වර්ගීකරණ ටැක්සෝන කියලා. එතකොට පහළ වර්ගීකරණ ටැක්සෝන කීපයක් එකතු වෙලා තමයි ඉහළ වර්ගීකරණ ටැක්සෝන හැදිලා තියෙන්නේ. ඉතින් ওই ඉහළ වර්ගීකරණ ටැක්සෝන වල ජීවීන් වැඩි. හැබැයි විෂමතාවය හුඟක් වැඩි. ඒ කියන්නේ සමානකම් අඩුයි. වර්ගීකරණයේ පහළට එන්න කුඩා වර්ගීකරණ මට්ටම් වලට එන්න ඒ වර්ගීකරණ කාණ්ඩයේ ඉන්න ජීවීන් ගාන අඩුයි. හැබැයි ඒවයි ඉන්න ජීවීන් අතර සමානකම් ගොඩක් වැඩි. ඒ කියන්නේ පහළම වර්ගීකරණ ටැක්සෝනය ගත්තාම ඒක කුඩාම වර්ගීකරණ ටැක්සෝනය. ඒකේ ජීවීන් හොඳටම අඩුයි. හැබැයි ඒකේ ඉන්න ජීවීන් අතර සමානකම් ඉතා වැඩි. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඔය වර්ගීකරණ මට්ටම්, ඒ කියන්නේ ටැක්සෝන ආරෝහණ හෝ අවරෝහණ අනුපිළිවෙලට පෙළගස්සන්න. ලොකු එකේ ඉඳලා පොඩි එකට හරි, පොඩි එකේ හරි ඉඳලා ලොකු එකට හරි පෙළගස්සන්න පුළුවන්. අන්න එහෙම පෙළගැස්සුවාම ලැබෙන අනුපිළිවෙලක් තියෙනවානේ. අන්න ඒකට අපි කියනවා වර්ගීකරණ ධූරාවලියක් කියලා. වර්ගීකරණ ධූරාවලියක්. ඉතින් ඔය ඕනම ජීවියෙක් අපිට ওই විදිහට වර්ගීකරණය කළා එයාගේ වර්ගීකරණ ධූරාවලියක් පිළියෙල කරන්න පුළුවන්. මිනිසාටත් ඒ වගේ වර්ගීකරණ ධූරාවලියක් තියෙනවා. එතකොට මේ මොනවද මේ ඉහළ වර්ගීකරණ ටැක්සෝන සහ පහළ වර්ගීකරණ ටැක්සෝන? ඒවට නම් දාලා තියෙනවා. ඉතින් ඔය උඩම තියෙන වර්ගීකරණ ටැක්සෝනය නම් කරනවා ඩොමේන් එකක් අධිරාජධානියක් කියලා. ඒ අධිරාජධානිය තුල තියෙන පොඩි වර්ගීකරණ කණ්ඩායම් වර්ගයක් අපි හඳුනගෙන තියෙනවා. අපි ඒවට කියනවා රාජධානි කියලා. රාජධානි කින්ඩම්. ඒ වගේ කින්ඩම් එකක් ඇතුලේ ඊටත් වඩා කුඩා වර්ගීකරණ මට්ටමක් හම්බ වෙනවා. අපි ඒකට කියන්නේ ෆයිලම් එකක්, වංශයක් කියලා. වංශයක් ඇතුලේ තවත් ඊට වඩා කුඩා වර්ගීකරණ කණ්ඩායම් කීපයක් තියෙනවා. අපි ඒවට කියනවා වර්ග නැත්නම් ක්ලාසස් කියලා. ක්ලාස්. ඒවට වඩා කුඩා ඒවා තමයි ඕඩර්. ගෝත්‍ර. හරිද? ගෝත්‍ර. එතකොට ගෝත්‍රයක් ඇතුලේ තවත් පොඩි වර්ගීකරණ කණ්ඩායමක් හඳුනා ගන්නවා කුලයක්. එහෙම නැත්නම් ෆැමිලි එකක් කියලා. ඊටද ඒක ඇතුලේ තව පොඩි කණ්ඩායම් කීපයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි ගණය. ගණයක් ඇතුලේ තියෙන වර්ගීකරණ කුඩාම වර්ගීකරණ කණ්ඩායම් තමයි විශේෂය. ඊටත් වඩා කුඩා ඒවාත් අපිට හම්බ වෙනවා උපවිශේෂයෙන්ම. නමුත් අපි විශේෂය තමයි ස්වභාවය හම්බ වෙන කුඩාම වර්ගීකරණ මට්ටම හැටියට ස්වභාවික පරිසරය හම්බ වෙන කුඩාම වර්ගීකරණ මට්ටම හැටියට අපි අඳුනගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි පෙළ ගැස්සුවාම වැඩි වෙන අනුපිළිවෙලට ගත්තොත් එහෙම ආරෝහණ පිළිවෙලට ගත්තොත් ස්පීසිස්, ජීනස්, ෆැමිලි, ඕඩර්, ක්ලාස්, ෆයිලම්, කින්ඩම්, ඩොමේන්. අනිත් පැත්තට අපි ලොකු එකේ ඉඳලා කුඩා එකට ගත්තොත් එහෙම ඩොමේන්, කින්ඩම්, ෆයිලම්, ක්ලාස්, ඕඩර්, ෆැමිලි, ජීනස්, ස්පීසිස්. මේ අනුපිළිවෙල තමයි අපි වර්ගීකරණ ධූරාවලියක් කියලා හඳුන්වන්නේ. ඉතින් ওই වගේ වර්ගීකරණ ධූරාවලියක ඔයා දන්නවා දැන් ඔයාලට තේරෙනවා ඉහළ වර්ගීකරණ මට්ටම් වල ජීවීන් සංඛ්‍යාව වැඩි, පොදු ලක්ෂණ සංඛ්‍යාව ඒ කියන්නේ සමානකම් අඩුයි, වෙනස්කම් වැඩි. හරිද? පහළ වර්ගීකරණ මට්ටම් වලට එනකොට ජීවීන් සංඛ්‍යාව අඩු වෙනවා. හැබැයි සමානකම් පොදු ලක්ෂණ වැඩි වෙනවා. ඔන්නෝමයි
ওই වර්ගීකරණ දූරාවලිය තුල අපිට දකින්න ලැබෙන දේවල්. එතකොට මේ වර්ගීකරණ මට්ටම් මේ අපි හදාගත්ත ඒවා, මේ මිනිස්සු හදාගත්ත ඒවා, අපේ අධ්‍යයනය සඳහා, අපේ පහසුව සඳහා අපි නිර්මාණය කරගත්ත දේවල්. ඒ නිසා මේ දේවල් අපිට ස්වභාවික පරිසරයේ දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ස්වභාවික පරිසරයේ ජීවීන් අතර අපිට වෙන් කළ අඳුන ගන්න පුළුවන් ස්වභාවිකව දකින්න ලැබෙන එකම වර්ගීකරණ තාක්ෂණයයි අපිට හම්බ වෙන්නේ. මොකද්ද? විශේෂය. ඒ විශේෂය කියන වර්ගීකරණ තාක්ෂණය විතරයි අපිට ස්වභාවික පරිසරයේ දැක ගන්න ලැබෙන එකම වර්ගීකරණ තාක්ෂණය. හරි. දැන් මොකද්ද මේ විශේෂයක් කියලා කියන්නේ? අපි ඔක්කොම එක විශේෂයකට අයිති අයනේ. මොකද්ද අපේ විශේෂය? Homo sapiens. එතකොට අන්න ඒ වගේ මේ අපි ඇයි එක විශේෂයකට ඇතුළත් කරලා තියෙන්නේ? දැන් අපේ පොදුවේ ලක්ෂණ සමානයි. හැම මිනිස්සෙක් ගත්තාම, සියලුම මිනිස්සුયો ගත්තාම ඒගොල්ලන්ගේ ලක්ෂණ, මූලික ලක්ෂණ සමානයි. එතකොට මිනිස්සු මානවයන්ගේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් අතර අන්තරාභිජනනයෙන් සරු ජනිතයෙක් බිහි වෙනවා. ඒ කියන්නේ නැවත ජනිතයෙක් බිහි කරන්න පුළුවන් ආකාරයේ සරු ජනිතයෙක් බිහි වෙනවා පොදු ලක්ෂණ සහිත විශේෂයක ජීවීන් අතර. පොදු ලක්ෂණ සහිත ජීවියක මේ විශේෂයක ජීවීන් අතර අන්තරාභිජනනයෙන් සරු ජනිතයෙක් බිහි කරන්න පුළුවන්. එතකොට එහෙනම් ඔන්න ඔය කාරණා සලකලා බලලා අපිට විශේෂයක් අර්ථ දක්වන්න පුළුවන්. කොහොමද? පොදු ලක්ෂණ වලින් සමානකම් පෙන්눔 කරන අන්තරාභිජනනයෙන් සරු ජනිතයෙකු බිහි කළ හැකි ජීවීන් එකම විශේෂයට අයත් ජීවීන් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් පරිසරයේ ඉන්න ජීව විශේෂ මූලික ලක්ෂණ වලින් සමාන අය ඉන්නවා. නමුත් ඔවුන් අන්තරාභිජනනයෙන් සරු ජනිතයෙක් බිහි කරන්නේ නැහැ. මූලික ලක්ෂණ වලින් අසමාන අය අන්තරාභිජනනය කළාට ඒත් සරු ජනිතයෙක් බිහි වෙන්නේ නැහැ. එහෙනම් සරු ජනිතයෙක් බිහිවීමත් පොදු ලක්ෂණ වලින් සමානකම් පෙන්눔 කිරීමත් මත අපිට විශේෂය කියන එක හඳුනා ගන්න පුළුවන්. ඒ විශේෂයට තවත් අර්ථකථනයන් තියෙනවා. පසු කාලිනව විවිධ අර්ථකථන ඉදිරිපත් කළා. තව එකක් තමයි රූප විද්‍යාත්මක විශේෂ සංකල්පය. ඒ කියන්නේ ශරීරයේ හැඩය සහ වෙනත් ව්‍යුහ ලක්ෂණ වැනි රූප විද්‍යාත්මක නිර්ණායක. දැන් අපේ හැඩය තියෙනවා, ඊළඟට ව්‍යුහමය ලක්ෂණ තියෙනවා. අන්නේ රූප විද්‍යාත්මක නිර්ණායක සලකලා බලලා ඒවයින් සමානකම් පෙන්눔 කරන අය එක විශේෂයකට අයිති අය හැටියට රූප විද්‍යාත්මක විශේෂ සංකල්පය කියලා එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊටාම සියුම්ව අධ්‍යයනය කරාම එකම විශේෂයකට අයිති අයගේ ඔය කියන මූලික ලක්ෂණ වලින් රූප විද්‍යාත්මක ලක්ෂණ වලින් සමානකම් අඳුන ගන්න පුළුවන්කම තියෙනවා. තව එක සංකල්පයක් තමයි පරිසර විද්‍යාත්මක සංකල්පය. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් ඔන්න විශේෂයක් පරිසර නිකේතනයක් සහ විශේෂ සමාජිකයන් අතර පරිසරයේ ජීවි සහ අජීවි සංඝටක සමග සිදු කරන අන්තර්ක්‍රියා සියල්ල එකතුව සලකා බලමින් අර්ථ දක්වලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි නිකේතනයක් කියන්නේ මොකද්ද? නිෂ් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ ජීවියෙක් පරිසරයේ එයාට තියෙන කාර්යභාරය, ජීවියෙකුට තියෙන කාර්යභාරය, පරිසරයේ එයාට පැවරෙන වගකීම. අන්න ඒ ගැන සලකා බලලා එයාලා ජීවීන් එක්ක ජීවීන් අජෛව පරිසරය සමගත් සිදු කරන අන්තර්ක්‍රියා පිළිබඳවත් සලකා බලලා ඒ සියල්ල පදනම් කරගෙන සංකල්පයක් ඉදිරිපත් කරනවා විශේෂය පිළිබඳව. අන්න ඒකට කියනවා පරිසර විද්‍යාත්මක විශේෂ සංකල්පය කියලා. එතකොට ඒක පරිසර ඒ කියන්නේ එයාලා බොහෝ විට සමාන පරිසර නිකේතන නියෝජනය කරනවා. ඊළඟට ඒගොල්ලන්ගේ අන්තර්ක්‍රියා ජීවි සහ ජීවි අජීවි සංඝටක අන්තර්ක්‍රියා සමාන වීම පදනම් කරගෙන ඒගොල්ලෝ එක විශේෂයකට ඇතුළත් කරන්න පුළුවන් කියලා සංකල්පයක් ඉදිරිපත් කරනවා. මේක තමයි පරිසර විද්‍යාත්මක විශේෂ සංකල්පය. තුන්වෙනි එක තමයි වංශ ප්‍රවේණික විශේෂ සංකල්පය. වංශ ප්‍රවේණික විශේෂ සංකල්පය. ඒ කියන්නේ පොදු පූර්වජයෙකුගෙන් පැවතෙන ඒකයිකයන්ගෙන් කුඩාම කණ්ඩායම විශේෂී ලෙස අර්ථ දක්වනවා. කවුද පොදු පූර්වජයෙක් කියන්නේ? ඒ කියන්නේ යම්කිසි කණ්ඩායමක් නිර්මාණය කරන්න සහභාගී වෙන පූර්වජයෙක් කෙනා, මුල්මෙක් කෙනා. එයා එක්කෙනෙක්. දැන් එක පූර්වජයෙකුගෙන් පැවතගෙන එන ජීවීන්ගේ කුඩාම කණ්ඩායම විශේෂයක් හැටියට හඳුන්වලා තියෙනවා. දැන් අපි දන්නවා මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන් පොදු පූර්වජයෙකුගෙන් තමයි පැවතගෙන එන්නේ. නේද? නමුත් මේක ඒක නෙමෙයි. ඒ කියන්නේ පොදු ලක්ෂණ වලින් සමානකම් පෙන්눔 කරන
පොදු පූර්වජයෙකුගෙන් පැවතගෙන එන කුඩාම කණ්ඩායම විශේෂයක් හැටියට වංශ ප්‍රවේණික විශේෂ සංකල්පය කියලා එකක් හඳුන්වලා දීලා තියෙනවා.